නුවර ස්ටේෂන් එක ගාව ඉඳන් බහිරව කන්දට යන්නේ. කට්ටිය බලා ගන්න බහිරව කන්දට යන පාර නුවර ස්ටේෂන් එක ගාව ඉඳන් යන්නේ. ඔය ට්‍රැෆික් එක පොඩ්ඩක් ඒ හින්දා කට් කරලා ගන්නවා. ලොකු දුරක් නෑ. විනාඩි 3යි බහිරව කන්දට යන්න පුළුවන්. විනාඩි 3න් බහිරව කන්දට යන්න පුළුවන්. බයික් එක වගේ යනවා නම්. ට්‍රැෆික් එක නැත්තම් විනාඩි 2කින් යන්න පුළුවන්. ට්‍රැෆික් එකේ හින්දා පොඩ්ඩක් විනාඩි 3ක් වගේ යනවා. අපිත් එක්ක යන්න සෙට් වෙන්න අපිත් එක්ක වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. හොඳ නැත්තම් කමෙන්ට් එකක් දාන්න බැනලා දෙකටම හිසනම ආචාර කරනවා. FB එකෙන් ෆලෝ කරන්න, YouTube එකෙන් subscribe කරලා සෙට් එකන ඔක්කොම. කොහොම ඔතනින් වම් පැත්තට. ඔතනින් වම් පැත්තට කියන්නේ බස් ස්ටෑන්ඩ් එක ගාවින් වම් පැත්තට දාන්න ඕන. පොලිසිය ගාවින් පොලිසිය පැත්තට වම් පැත්තට කියන පොලිසිය පැත්තට. පොලිසිය ගාවින් කෙලින්ම ඔතනින් දකුණු පැත්ත පාර උඩට කෙලින්. සිග්නල් වමට දකුණට දාන්න දෙයක් නැහැ. කෙලින්ම උඩට යන්න තියෙන්නේ. පාර පෙන්නන ලස්සනට. ඔතන දකුණු පැත්තේ තියෙන්නේ නුවර පොලිසිය. දකුණු පැත්ත පාර දකුණට දාන්න නැතුව කෙලින්ම උඩට යන්න තියෙනවා. දකුණු පැත්ත පාර යන්න නැතුව කෙලින්ම උඩට යන්න තියෙන්නේ. උඩට ගිහිල්ලා කෙලින්ම යන්න නැතුව ඔතනින් වමට දාන්න ඕනේ. කෙලින්ම යන්න බෑ. කෙලින්ම ගියොත් වෙන කොටටවත් ඇයි. එන්න එතනින් වමට දාන්න ඕනේ. පොඩ්ඩක් කන්ද තියෙන්නේ. පරිස්සමෙන් යන්න. අවුලක් නැහැ. කන්ද කිව්වට ලොකු මහා ලොකු කන්දක් නැහැ. අංගුණන් තියෙනවා ළඟ ළඟ. ටූරිස්ට්ලා එහෙම තම්බානට යනවා. ඉස්සරහින් යන්නේ ටූරිස්ට් වාහනය. ටූරිස්ට්ලා අරන් යන එකක් යන්නේ. මෙන්න මෙතනින් වම් පැත්තට සෝරි මෙතනින් දකුණු පැත්තට බෝගහක් තියෙනවා. බෝගහ ගාවින් දකුණු පැත්තට එතන බෝඩ් එකක් ගහලා තියෙන්නේ. බහිරව කන්ද පන්සල කියලා. ඔය නුවර ටවුන් එකම පේනවා මෙහෙට. යන් උඩට යන් ලස්සනට පෙන්නන්නම්. උඩට යන් කියන්නේ මේ වීඩියෝ එකකින් නෙමෙයි. මේ වීඩියෝ එකෙන් අපි බහිරව කන්ද ගාව විතරයි යන්නේ. මේ බහිරව කන්දේ සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙන. ඒක බලන්න ඒ ලින්ක් එකෙන් දාන්න මේකේ ලින්ක් එකෙන් දානවා බහිරව කන්ද සම්පූර්ණ වීඩියෝ එක. යට මේක ලින්ක් එක කියන්නේ වීඩියෝ එක ඉවරෙද්දී ටච් කරලා බලන්න පුළුවන් මේක දාන්න. නැත්නම් අපේ account එකෙන් ගිහින් බලා ගන්න පුළුවන් ලස්සනට. ඕම් බහිරව කන්දට අපි ආවා. එහෙනම් ආවා බුදු සරණයි ඔක්කොටම subscribe කරලා follow කරලා set වෙන්න ඔක්කොම.